11 වසර වෙනකොටත් මම පන්තියේ 32 වෙනියා. A level පළවෙනි අවුරුද්දේ මම පන්තියේ 28 වෙනියා. ඒ වෙලාවේ පන්තියේ 32යි හිටියේ. හරිද? මගේ අන්තිම ටර්ම් ටෙස්ට් එක කරත් අන්තිම නෙමෙයි අන්තිමට කලින් ටර්ම් ටෙස්ට් එක කරත් කම්බයින් මැත්ස් වල ලකුණු තිබ්බේ 22යි. පළවෙනි එකට තිබ්බේ ලකුණු 4යි ටර්ම් ටෙස්ට් එකට. ඒකෝර මෙතන කියන්නේ මට සාමාන්‍යයෙන් අන්තිම මාස 6 ඇරුණාම ඊට කලින් මම ඉස්කෝලේ ගොඩාක් බාහිර දේවල් කරපු හින්දා මට සෑහෙන්න يعني කරගන්න බැරි වුණා. يعني ගොඩාක් දේවල් يعني අධ්‍යාපනික වැඩක් කරගන්න බැරි වුණා. අන්තිම මාස 6 විතර තමයි ගේමක් ගහන්න තීරණය කරලා මම ගේමක් ගහන්න ඕනි කියලා තීරණය කරලා ගේමක් ගැහුවා. ඒක කිසිම පරණ දේවල් මත රඳා පවතින දෙයක් නෙමෙයි. පරණ දේවල් මත රඳා පවතින දෙයක් නෙමෙයි. හරියට කල්පනා කරලා ගන්න ඕනේ ගේමක්. එච්චරයි. මම විභාගයට යනකොටත් කම්බයින් මැත්ස් වල පාඩම් ගාණක් දන්නේ නැහැ. විභාගයට යනකොටත් කම්බයින් මැත්ස් වල පාඩම් ගාණක් මම දන්නේ නැහැ. ඒ වුණාට මොලේ කල්පනා කරලා ගිහින් ලියන්න විතරයි තියෙන්නේ. හරියට බැලන්ස් කරලා ලියන්න තියෙන්නේ. ඒ පාඩම් ඉගෙන ගත්ත කැම්පස් එකේ සම්භාවිතාවේ සංඛ්‍යානය, සංකීර්ණ සංඛ්‍යා, සංකරණතා සංයෝග. ඒ වගේ පාඩම් මම මෙලොවම දෙයක් දන්නේ නැතුව ගිහින් විභාගෙට ලිව්වේ. කල්පනා කරලා ගේමක් ගැහුවොත් වරදින්නේ නැහැ. ඒ නිසා ඕගොල්ලන්ටත් ඒ විදියටම ඒවා කරන්න පුළුවන්.